හොඳයි. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ මේ අනාගතය වෙනස් කරන්න පුළුවන්ද කියන එක. අපිට පුළුවන් ද ඇත්තටම මේ අනාගතය වෙනස් කරන්න? ඔව් අපිට පුළුවන් අනාගතය වෙනස් කරන්න. අනාගතය වෙනස් කරලා අපිට ඕන විදිහට අපිට ඕන අනාගතයක් හදාගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. හැබැයි මේකට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕන වෙනවා. කොහොමද මේ අනාගතය වෙනස් කරන්නේ? ඔයා වර්තමානයේ කරන්න තියෙන උපරිමයෙන් ඒ වැඩේට ඔයාගේ උපරිමය දක්වන්න. ඔයාගේ උපරිමයේ වැඩේ සඳහා යොදවන්න. එතකොට ඔයාට තේරෙයි ඔයාගේ අනාගතේ කොහොමද ඒ තත්ත්වය හැදෙනවා කියලා. එතකොට ඔයා කරන්න ඕන අනාගතේ වෙනස් කරනවා කියලා අනාගතේ වෙනස් කරන දේවල් කල්පනා කර ඉන්න එක නෙවෙයි. එහෙම නැත්නම් අනාගතේ වෙනස් කරන්න කියලා මේ මොහොතේ දුකින් එහෙම නැත්නම් අසහනෙන් කනගාටුවෙන් ඒ දේවල් ගැන හිත ඒ දේවල් වලට යන ටාගට්ස් ගැන හිත ජීවත් වෙන එක නෙවෙයි. වර්තමානයේ වෙනස් කරගන්න. වර්තමානයේ මොහොතේ සතුටින් ජීවත් වෙන මොහොතේ සතුටින් ජීවත් වෙන්න. මේ මොහොත සතුටින් නම් වාගේ ඊළඟ මොහොතත් සතුටින්. අනාගතයත් සතුටින්. වාගේ ජීවිත කාලෙම සතුටින්. එහෙනම් සතුටින් ඉන්න එහෙම නැත්නම් වාගේ ගෝල්ස් වලට එහෙම නැත්නම් වාගේ මේ ඉලක්ක වලට යන්න තියෙන එකම දේ තමයි වර්තමානයේ කැප වෙන්න. වර්තමානයේ වෙනස් කරගන්න.